ඉතින් සුබ දවසක් හැමෝටම. ඔන්න මං අද රසට තෙම්පරාදු කරගන්න යන්නේ මේ කඩල ටික. ඔයාලත් ගෙදරදී මේ විදියට හදලා බලන්න රසයිද කියලා. මම මුලින්ම මේ කඩල ටික පැය 5ක් වගේ පෙඟෙන්න තියාගෙන තමයි මේ තඹ ගන්න හදන්නේ. ඒකට ලුණු ටිකක් දාගත්තා. මේ කඩල ටික තැම්බෙන්න තියලා ඉවර වෙලා මම මේ ලෑස්ති වෙන්නේ ඊළඟට මේකට අවශ්‍ය කරන දේවල් ටික ලෑස්ති කරගන්න. මේකට මම අද බිත්තරයක්, ඒ වගේම කරපිංචා රම්පේ, සුදු ලුණු, ලොකු ලුණු ගෙඩියක් දාගන්න තමයි මේ හදන්නේ. ඉතින් දැන් මගේ කඩල එක විනාඩි 15ක් 20ක් වගේ තඹ ගත්තා. මම දැන් මේ කඩල ටික පෙරා ගන්නවා. කඩල ටික පෙරාගෙන ඉවර වෙලා මේ විදිහට තාච්චියක් ලිපේ තියාගෙන මේකට තෙල් ස්වල්පයක් දාගන්නවා. ඉතින් මේ කඩල එක එක විදිහට තෙම්පරාදු කරනවා. අද මම තෙම්පරාදු කරන්නේ මේ විදිහට තමයි. මේ තෙම්පරාදුවට කෝනිස්සෝ කන්න කැමති කෙනෙක් ඉන්නවා නම් කෝනිස්සෝ එකතු කරගන්න පුළුවන්. මම නම් අද කෝනිස්සෝ එකතු කරගන්නේ නැහැ මේකට. මේ දාගත්ත තෙල් ටිකක් රත් වෙනකම් මේක තියාගන්න ඕනේ. මේ වෙද්දී තෙල් එක රත් වෙලා තියෙන්නේ දැන්. මම මේකට මුලින්ම සුදු ලුණු ටික දාගන්නවා. සුදු ලුණු ටික මේ විදියට ටිකක් බැදෙන්න තියලා ඊළඟට මම දාගන්නවා ලොකුවට කපාගත්ත ඒ ලොකු ලුණු ටික. කරපිංචා රම්පේ ටිකක් දාගන්නවා. මේ ටික මේ විදියට තෙලේ බැදෙන්න දීලා ඉවර වෙලා අන්තිමට තමයි මම මේකට බිත්තරේ එකතු කරන්නේ. ඒකට මම ලුණු ටිකක් දාගත්තා. කෑලි මිරිස් ටිකකුත් දාගන්නවා. කෑලි මිරිස් ඔයාලට ඇති තරම් දාගන්න පුළුවන්. තමන් කන සැර ප්‍රමාණය අනුව කෑලි මිරිස් දාගන්න. දැන් මේ ටික හොඳට කලවම් කරගන්න ඕනේ. මේ වෙද්දී මේ තෙම්පරාදුව හරිම සුවඳයි.
ලුණු කෑලි මිරිස් එහෙම ඔයාලට ඇති ප්‍රමාණය අනුව දාගන්න. මේ විදියට මේක දැන් ටිකක් වෙලා තව බැදෙන්න දෙන්න ඕනේ. මම දැන් ලෑස්ති වෙන්නේ බිත්තරය මේකට දාගන්න. බිත්තරය ටිකක් බැදෙනකොට ඒක ටිකක් කලවම් කරගන්න ඕනේ අර ලුණු තෙම්පරාදුවත් එක්ක. මේ වෙද්දී මේ තෙම්පරාදුව දැන් බැදිලා ඇති හොඳටම. මම දැන් මේකට කඩල ටික දාගන්නවා ලිප අඩු කරගන්න. ලිප අඩු කරගෙන ඉවර වෙලා තමයි මම මේ කඩල ටික මේකට එකතු කරගන්නේ. ඇත්තටම මේ කඩල තෙම්පරාදුව හරිම රසයි. ඔයාලත් ගෙදරදී මේ විදිහටම හදලා බලන්න. බිත්තරයක් එකතු කරාට පස්සේ මේකේ රස වැඩි ඇත්තටම. කඩල එක මේ විදිහට කලවම් කරගෙන දැන් ඔයගලන්ට කෑමට ගන්න පුළුවන්. කෑලි මිරිස් ටිකක් මදි වගේ මම මේකට උඩින් තව කෑලි මිරිස් ටිකක් එකතු කරගන්නවා. ඉතින් මම දැන් මේ කඩල එක හදාගෙන ඉවරයි. මේක දැන් මම වෙනම භාජනයකට දාගන්නවා. එහෙනම් අදට මම ගිහිල්ලා එන්නම්. මගේ නදීෂි ව්ලොග්ස් channel එක subscribe කරන්න.